හෙට ඔන්න පොය දවසෙත් වපුරන්න දාගෙන. මම සිල් ගන්න යනවා කියලා දන්නේ නැද්ද? හරි ඉතින් ඔයා යන්න. මම මුකුත් කිව්වේ නෑනේ. මට යන්න බෑ. ඉතින් මං හෙට වපුරන්න දාලා තියෙදි සිල් ගන්න යන්න පුළුවන් ඈ. මං ඉතින් මොකක් හරි කරගන්න. එන කට්ටියට කැම ටික මම මොනවා හරි කරගන්න. කඩෙන් හරි ගෙනත් එන්නම්. එහෙම ප්‍රශ්නයක් නෑනේ. බොරුවට ඕකට කියවන්න එපා. වපුරන්නත් ඉතින් මිනිස්සු අල්ල ගන්න උණ්ඩන් නිවාඩු තියෙන දවසක් හොයාගන්න එපා මං. ඉතින් පොය දවසේ තමයි උණ්ඩන් නිවාඩු තියෙන්නේ. කොහෙන් එන පුතේ? ඒ තාත්තේ කෑගහන්නේ නෑ බං. හෙට පොය දවසේ කියලා උඹලගේ අම්මට සිල් ගන්න යන්න වපුරන්න දාගන්න එපා. ඉතින් මං කොහොමද මං එහෙම කරන්නේ? ඈ අර බිත්තරින් හොදටම පැලවලා තියෙන්නේ. හෙටවත් අඩුවල් ගන්න වී ටික ගහන්න ඕන. ඒවත් තේරෙන්නේ නෑ. උඹලගේ අම්මලාට. මහලොකුට හැම පොයකටම සිලුත් ගන්න යනවා. ඒ වුණාට ගෙදරත් එළි වෙනකම් පිරිතුත් දාගෙන ඉන්නේ. ඈ ඒ වුණාට උඹලා හැම මොකද්ද කරන්නේ? බිත්තර කර තාත්තට දාන්නේ. බොරු සීලෙනේ පුතේ. ඔය ගෑනු ඔක්කොම එකයි. ඕක ඉතින් අද ඊයේ ඉඳන් වෙන එකක් ඈ. අනිත් එක පුතේ ඔය ගොඩාක් කට්ටිය පුතේ ඔය සිල් ගන්නේ දානමාන කරන්නේ ඔය පන්සලේ ඉඳගෙන හැම දෙයක්ම කරන්නේ ඔය බොරුවට බා. ඔය සමාජෙට පේන්නේ ගමට පේන්නේ. අනිත් එක මේ උන් ගන්න මේ පිනක් දහමක් කරගන්න නෙවෙයි බා. අනිත් එක පුතේ ඔය පන්සලේ ඉන්නව නේද හෙන උගත් කියලා හිතාගෙන ඉන්න හැම වෙලේම ඉන්න පොරවල් ටික. ඈ උන් ටික මොකද කරන්නේ? උන් ටික කරන්නේ ඔය ගමේ තියෙන හැම උපදූපයම පාමුතුරු අතින් කියන එක. සිරිය කෙල්ල පැනලා ගියා. ඈ පියදාසය කොල්ල පැනලා ගියා. ඈ අරු ගංජා ගහන ඉවර යන්නේ. ඕවා කියන එකනේ බා. ඒක තාත්තා ඉතින් ඔයා පන්සල් යන්නේ නැත්තේ? මම පුතේ ඉතින් ඔය හැමදාම ගියේ නැතුණාට ඔය පොයකට වැඩකට සෙමදානකට යනවනේ බා. නොගිහින් ඉන්නේ නෑනේ මං. අය හැම වෙලේම පන්සලට වෙලා ඉන්න ඕනේ. නෑ ඉතින් ඔයා වැඩකට ගියත් කවදාවත් සිල් ගන්න යන්නේ නෑනේ. ඉතින් බං උඹලගේ අම්මා යනවනේ සිල් ගන්න. මට ගියා කියා සිල් ගන්න එතකොට. උඹ ඔය නම් ගියා කවුද බලාගන්නේ එතකොට? ගෙදර උඹලා තනින් දාලා යන්නද මං? මට සිල් ගන්න යන්න ආසයි. ඒ වුණාට ඉතින් මට සිල් ගන්න යන්න බෑනේ. අයි බං ඉතින් උඹට සිල් ගන්න යන්න බැරි. අම්මත් එක්ක බලයන්. ඇත්තම තාත්තා මට සිල් ගන්න යන්න වයස කීයක් විතර වෙන්න ඕනේද? සිල් ගන්න වයස බලන්න ඔබ හිතුවා මේ ජොබ් එකකට යනවා කියලා. එහෙම වයසක් අදාළ නෑ බං සිල් ගන්න. හෙට උපදින ළමයා වුණා සිල් ගන්න යන්න පුළුවන්. යන්න පුළුවන්. ඈ එහෙමද? මං හිතුවා තාත්තා අඩුම අවුරුදු 55වත් පයින්න ඕනේ කියලා. සිල් ගන්න යන්න. ඈ බං පුතේ. එල්බු මගෙන් එකපාරට එහෙම අහන්නේ. නෑ ඉතින් අපේ පන්සලේ සිල් ගන්න වයසක කට්ටියනේ. අපි වගේ කට්ටිය එක්කෙනෙක්වත් නැහැ. ඒකයි මම එහෙම ඇහුවේ. ඒක නම් ඇත්ත තමයි පුතේ. එහෙම හිතන එක සාධාරණයි ඔයාලා වගේ කට්ටිය. මොකද ඔයාලා වගේ කට්ටිය කවුරු සිල් ගන්නේ නැහැ නේද? ඔක්කොම අවුරුදු 55න් එහා උන්දලා ඉන්නේ. ඉස්සරහට ඔහොම තමයි සමාජය හිතන්නේ බා. එක අතකින් බලද්දී තාත්තා අර සයිමන් සීයා නම් හරිනේ. මොකද පුතේ උඹට එකපාරටම සයිමන් අයියා ගැන හිතුනේ. නෑ ඉතින් වයසට ගිහිල්ලා සිල් ගන්න නැත්තේ ඇයි කියලා ඇහුවා තාත්තා මං ඒ සීයාගෙන්. ඉතින් මොකද කිව්වේ? ඒ සීයා කිව්වා තරුණ කාලේ කරපු පව් හැටියට දැන් සිල් අරන් වැඩක් නෑ කියලා තාත්තේ. ඒක නම් ඇත්ත තමයි බං. සයිමන් දැන් සිල් අරගෙන වැඩක් නෑ තමයි බං කරපුව හැටියට. මං හිතන්නේ අම්මා තාත්තට හරියට සැලකුවේ නෑ බං. අතපයත් උස්සන්න ඇති බං. ඒ දවස්වල මට හොඳට මතකයි. එහෙමද? එහෙම තමයි බං. දැන් ඉතින් තේරුණාට වැඩක් නෑ. ඔක්කොම ඉතින් පව් ටික රැස් කරගෙන ඉවරයි. ඉතින් තාත්තේ අපිත් හෙට යන්කො පන්සලේ සිල් ගන්න. මට නම් හිට බැරි වෙයි පුතේ. ඒ වුණාට අර වීරසීයා යනවා. වීරසීයත් එක්ක ඔයාට ඕනම නෑ යන්න. සිල් ගන්න. ඈ? එහෙමනම් නියමයි තාත්තේ.
බලපං උඹේ හැටි ඈ උදේ නම් ආවේ කොහොමද අර උපාසිකව වගේ ආවා දැන් හැටි බලපං උඹේ ඉතින් මං කරේ වැරද්ද මොකද්ද? ඔබ වැරද්දක් කරේම නෑ යමන්කෝ මං කියන්න පියදහසයට ඔබ කෙරුවා මං වැරද්ද කරාවා. වැරද්දක් නැද්ද මොකද ඔබ සිල් ගන්නව නම් සිල් ගන්න බෑ ඈ ධර්මශාලාවේ ඉන්නේ නැතුව ඔබ හැංගි මුත්තම් කරන්නේ අර මේක කියපු කෙනෙක් ඔබ කරේ මම ඉතින් ගියේ ඉන්ටර්වල් එක වෙලා ආවෙන. ඈ බා සිල් ගන්න වෙලා ඉන්ටර්වල් දෙන්න ඔබ හිතුවද මේක ඉස්කෝලේ කියලා සීයා නම් එතන ඉන්න සීයාත් එක්ක කයිය ගහයි. මට නිපා වෙන්නේ. අනික ඔයාලා කියන්නේ එකතු වෙලා කියන්නේ තනිකර බොරුනේ. හා කියපන් බලන්න මං කියපු බොරුව මොකක්ද කියලා දැන් සීයා කිව්වේ ඒ කට්ටියත් එක්ක 110ට පොලිය දෙනවා කියලා. ඔව් මම දෙනවා තමයි එහෙනම් උදේ පාන්දර අපි තාත්තේ රුපියල් 500ක් කිල්ලුවේ මොකටද? පොලියට දුන්නට උඹ හිතුවද හැම වෙලාවෙම මගලක සල්ලි තියාගෙන ඉන්නවා කියලා ඒකට කමක් නැහැ කියන්නකො. අර එහෙනම් ඔයා සීයාලා තින් කිව්වා පුතා මත්තෙන් කටේවත් කියන්නේ නැහැ කියලා. තියන්නේ නැහැ තමයි මොකෝ මං දැක්කා ඉස්කෝලේ යන්න යනකොට කානුවේ වැටලා ඉන්නවා. ඒ අපේ පුතා කානුවට වැටලා නෙමෙයි හිටියේ ඒ උඹ දැක්ක විදිය අපේ පුතා කානුවට බැස්සේ බම් කංකුන්ටියක් කඩා ගන්න අනිත් එක ඊයේ අපේ ගෙදර කංකුන් මා රහයි ඒවා ඒක තමයි සීය මාත් බැලුවේ. ඔයාගේ පුතා කංකු කඩන්න ගිහින් තින්නේ බයික් කෙනේ. ඈ එතකොට මූ වැටලා තියෙන බයික් එකත් එක්කමද පුතා ඔව්. උඹට ඒ පැහිච්ච ගන් වලින් ගඩන්නේ නැහනේ උඹ මොකටද බුදු බඳුරාසේ හැංගි මුත්තන් සෙල්ලම් කරන්න ගියේ උඹට වෙන තැනක් තිබ්බෙම නැද්ද හැංගෙන්න ඔව් ඉතින් හංගෙන්න වෙන දැන තිබ්බේ තින්නනේ බුදුගේ ඇතුලේ හංගුනේ. බුදුගේ ඇතුලේ හැංගුණක් කමක් නැහැ කියහන්කෝ උඹ ඒ මදුවට ගිහලා බුදු පිළිමයක් අස්සෙත් හැංගිලා උඹ අනිත් එක ලොකු හාමුදුරන්ටත් බැනලා මම ඉතින් හිතලා බැන්නේ නෑනේ. එහෙනම් මොකටද බැන්නේ මම පිළිමේ පිටිපස්සේ හංගිලා ඇද්දි ලොකු සාදු පිටිපස්සෙන් ආවිලා හයියන් ඔළුවට ගැහුවා සීයා. මං හිතුවා කවිසයියා ගැහුවා කියලා. ලොකු සාදු ගහනකොට උඹ අර නොසන්ඩාලය කියලා හිතාගෙන බැන්නා ඉතින් මන් දන්නවා ලොකු සාදු කියලා. පිටිපස්සේ ආලා බලද්දී ලොකු සාදු කියලා දැක්කා. ඒක මන් දන්නේ අද කොහොම හරි උඹලගේ තාත්තා හම්බෙන්න ලොකු හාමුදුරුවෝ නම් එනවා අනිවාර්යයෙන්ම ඒ මදුවට පන්සලට සිල් ගන්න ගියපු පළවෙනි දවසේම ඉවරයි අප්පට බොඩ මේ පාර වීර ලොක්කනේද පොවට සිල් අරන් ඉන්නේ පා කරන මගඩි වැඩ වලට සිල් අරගෙන ඈ අල්ලන්න උනකට හුත්තලෝ මේ පාර වට නාකියා විනි පොලියා පා සිල් අරගෙන ඔයත් එක්ක මේ පාර ඉවර වෙනවා ඒ ලොක්කා කරන වැඩ වලට සමින්දයා නේද අර එන්නේ මූ පෙරේදත් මගේ වත්තෙන් පොල් ගෙඩි දෙකකුත් ඇහිඳගෙන ගිහිල්ලා තිනවා ඒ මදුවට දර කෑලි ටිකයි අරවයි මේවයි මේක ඔක්කොම ටික ඇහිඳගෙන ගිහිල්ලානේ හතරවට ඉන්නේ මටමයි කෙල්ලින්ද හදන්නේ ඒ මදුවට අල්ලපු වත්තෙන් එක මොකද්ද කරන්නේ මේක හැමදේම නිර කනවා මටමනේ මුම් මේ හතරවටෙන් ඔක්කොම එකතු වෙලා කෙලින්නේ අංකෝ මම අද සමින්දයාට වීරය අංකල් සිල් ගන්න ගියාද නෑ මම පොලේ ගියා සිල් අරගෙන මේ වීරය අංකල් කියන කතාව ඊර අංකල් උඹ මොකද මගේ වත්තෙන් පෙරේදා පොල් ගෙඩි දෙකක් අරගෙන ගිහිල්ලා තියෙනවා සිල් අරගෙන ඔය කතා කියන්න එපා වීරය අංකල් සිල් අරගෙන මෙතන හොරකම් කරලා කියන කතාවම නෑ වීරය අංකල් නැති බැල ගමට ඉතින් පොල් ගෙඩි දෙකක් අරන් ගියා තමයි අද මේ පොයේ දවසේ සිල් අරගෙන දෙයි ඔය කතාව කියන්න එපා වීරය අංකල් මේ මම සිල් ගත්ත එක ඒකට අදාළ නෑ හරිද අනිත් එක මම මේ සිල් ගත්තා කියලා පන්සලෙන් මට ගෙවන්නේ නෑනේ මේ වීරය අංකල් ඒක නෙවෙයි මොනවද අර ඔයාගේ පාර දිගට අර වැටිලා තියෙන වීරය අංකල් ඈ පුතේ අර චමින්ද මාම මොනවද කියන්නේ මගේ පාර දිගේ වැටලා තියෙනවා කියලා ඈ මේ වීරය අංකල් හැප්පත් අනම වැටිලා මේ වීරය අංකල් මොනවද බං ඇත්තටම මගේ ඔය වැටලා තියෙන්නේ වෙන මොනවත් නෙවෙයි වීරය අංකල් ඔයා රස් කරගත්ත පින් කැට ටික පින් බහුවියන්කෝ මට බහුවියන් වයසට ගැලපෙන එකක් විහිළු කරන්න තියාගනි බං මොකද හිනාවෙන්නේ මෙහාර යන්න
තාත්තේ අයි තාත්තේ මේ මොකද උනේ? තාත්තේ හරි වීඩේ මාමා හරි අද එක තමා අනේ අර කීවා මොකද තාත්තේ? පුතේ ඔයාගේ තාත්තා පන්සල් යන්නවත් සිල් ගන්නවත් ඕනේ නෑ පුතේ. ඔයාගේ තාත්තා ඊට වැඩිය ලොකු පිනක් කරගෙන ඉන්නේ. ඒ මොකද්ද සීයේ? ඔයාලගේ තාත්තා පුතේ තාත්තගේ අම්මට වකුගඩුවක් දීලා තියෙන්නේ පුතේ. ඒකයි ඔය කිසිම බර වැඩක් පියදාසට කරන්න බැරි.